දැන් ඔයගොල්ලෝ ඒ අකුරේ ඉඳලා y අකුර වෙනකන් තියෙන විදිහ එකින් එකට මේ වෙනකොට ඉගෙනගෙන ඉවරයි. තව එක අකුරයි අපිට තියෙන අන්තිම අකුර z අකුර. හැබැයි ඊට කලින් තව අකුරක් තියෙනවා අපේ මේ සිංහල භාෂාවේ, ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ අකුරු ඔක්කොම ඉගෙන ගත්තට අපේ සිංහල භාෂාව මම කියව පරිණතයි කියලා. ඉතින් අල් රයන්නත් එක්ක යෙදෙන, ඒ කියන්නේ අර ගැටේ සමග යෙදෙන අකුරු තියෙනවා. ඒවත් මම හදාගන්න විදිහ කියලා දෙන්නම්. උදාහරණයක් විදිහට දැන් අපි B අකුර ගත්තොත් මේකට එකතු වෙනවා R අකුරක්. ඊට පස්සේ අර සාමාන්‍ය විදිහටම අපි පාවිච්චි කරා වගේ වවල් අකුරු එකතු කරනවා. එතකොට මේක ශබ්ද වෙන්නේ B අකුරෙන් හල් බයන්න, R අකුරෙන් හල් රයන්න. මේක ඔයගොල්ලෝ අකුරෙන් අකුර දාන්නවා. A අකුරෙන් අයන්න, ආයන්න, ඇයන්න, ඈයන්න මේ ඔක්කොම ශබ්ද වෙනවා. එතකොට මෙන්න මේ ටික එකතු වෙලා හැදෙනවා කියන අකුරු තුන එකතු වුණාම බ්‍ර කියලා හැදෙනවා. ඉතින් අපි සිංහල භාෂාවේ තනි අකුරක් තියෙන්නේ මෙන්න බ්‍රයන්න. ඊට පස්සේ මේකෙන්ම හැදෙනවා බ්‍රා, බ්‍රෑ, බ්‍රෑ. මෙන්න මේ විදිහට අපේ සිංහල භාෂාවේ අකුරු වැඩි නිසා ඉංග්‍රීසි භාෂාවේ තියෙන අකුරු කීපය කලවම් කර කර තමයි අකුරු හැදෙන්නේ. දැන් අපි මුලින්ම තනි අකුරු ඉගෙන ගත්තා. ඊට පස්සේ අකුරු දෙකක් එකතු වෙනවා. වවල අකුරත් එක්ක එකතු වෙලා හැදුණා. දැන් අකුරු තුනක් එකතු වෙලා තමයි මෙන්න මේ කියන අකුරු හැදෙන්නේ. හැමතිස්සෙම බලන්න ඒ හැම අකුරකටම සිංහල භාෂාවේ තනි අකුරක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ අකුරු කලවම් වුණාට. ඊට පස්සේ මම මේ අකුරේ සම්පූර්ණයෙන් කියලා දෙන්නම්. ඒතකොට ඔයාලට ඉතිරි අකුරු මේ විදිහට හදා ගන්න පුළුවන් යන රටාව එකක් නිසා. ඊට පස්සේ අපි බලමු E අකුරට දාලා B R E. එතකොට මේක ශබ්ද වෙනවා බ්‍රේ විදිහට. ඊට පස්සේ මේක ඩබල් E වුණාම B R ඩබල් E මේක ශබ්ද වෙනවා ග්‍රී විදිහට. ඉතින් බලන්න සිංහල භාෂාවේ තනි අකුරක් ග්‍රී කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් අකුරු 4ක් ඕනේ ඒ ශබ්දය හදාගන්න. ඊට පස්සේ B R I මේක රියන්න විදිහට ශබ්ද වෙනවා. ඊට පස්සේ O අකුර B R O මේක ශබ්ද වෙනවා බ්‍රෝ. බ්‍රෝ විදිහට. මේක නම් සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ පාවිච්චි කරන අකුරක්. සාමාන්‍යයෙන් බ්‍රදර් කියන්නේ ඉංග්‍රීසියෙන් සහෝදරයට. ඒක කෙටි කරලා අපි බ්‍රෝ කියලා කියනවා. ඉතින් මේ අකුරෙන් වචනකුත් වෙනවා. සාමාන්‍යයෙන් මේක ඔයගොල්ලෝ පාවිච්චි කරනවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට තමයි ඒක ශබ්ද වෙන්නේ. ඊට පස්සේ U B R U කිව්වත් B R ඩබල් O කිව්වත් මේ දෙකෙන්ම ශබ්ද වෙන්නේ බ්රු. බ්රු එහෙම නැත්තම් බ්‍රූ කියලා ශබ්ද වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අර මේ අපි ශබ්ද කරන කෙටියම ගියොත් මෙන්න මේ විදිහට ශබ්ද වෙන ඒවා. අකුරට යටින් පාපිල්ල දාන ඒවා.
ශබ්ද වෙන්නේ මෙන්න මේ විදිහට. ඒකට ඔයාලට පුළුවන් ඕනෙම අකුරකට මම කියලා දුන්න අකුරු ටිකට දැන් ඊට පස්සේ C අකුර ගත්තොත් ක්‍රයන්න, D අකුර ගත්තොත් ඩ්‍රයන්න. ඒ විදිහට මෙතෙන්ද මෙන්න මේ අකුර දැම්මට පස්සේ මේ B අකුරට ආදේශ කරලා බලන්න. එතකොට මෙන්න මේ විදිහට ශබ්ද දෙනවා. මේක D අකුර දෙනවා නම් ඩ්‍ර ඒ විදිහට ඩ්‍රේ ඒ විදිහට මේ ඊට පස්සේ B C ඕනම අකුරක් දැනට මම කියලා දීලා තියෙන මේ විදිහට දැම්ම. ඒක C අකුරේ මතක තියාගන්න. C අකුරේ C R A කියන ක්‍රයන්න උනාට ඊට පස්සේ අපි ඡයන්න හැදුව C H වලින්. හැබැයි මෙන්න මෙහෙම C H R A දාලා මෙන්න මෙහෙම අකුරක් සිංහලේ පාවිච්චි වෙන්නේ නැහැ. C අකුරෙන් මම කිව්වා ක්‍රයන්නයි ඡයන්නයි දෙකම ශබ්ද වෙනවා කියලා. එතකොට ක්‍රයන්න ශබ්ද වුණේ C A වලින්, ඊට පස්සේ ඡයන්න ශබ්ද වුණේ C H A වලින්. එතකොට මෙහෙම C H R A කියලා මෙන්න මේ වගේ ශබ්දයක් එන්නේ නැත්නම් ඔයගොල්ලෝ අර මම කියලා දීපු හැම පාඩමකටම ආදේශ කරන්න ගියාම මෙන්න මේ වගේ ගැටලුවක් එන්න පුළුවන්. මෙතන ඡයන්නේ මේ වගේ වචනයක් එන්න තියෙන ඒක පාවිච්චි කරන්න ඕනේ නැහැ. මම හිතනවා ඔයගොල්ලොන්ට පැහැදිලි ඇති කියලා. එහෙනම් ඊළඟ ටික මම මේ පාඩමේ අගින් ලියපු ටික දාලා තියන්නම්. අකුරු ටික බලා ගන්න. මොකද එකින් එක ලියනවා කියන්නේ ලොකු කාලයක් අපරාධේ. ඉස්සරහට ලොකු පාඩම් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඒක නිසා මම අකුරු ටික විතරක් දාලා තියනම් දැන් ඔයගොල්ලෝ ලියන විදිය අවබෝධයක් ගත්තා. මේ ඒ ටිකත් බලන්න. ටිකට මම සියලුම අකුරු ටික ඩිස්ප්ලේ එකට දාන්නම් මේ වීඩියෝ එකේ අවසානෙට. ඊට පස්සේ අපි අන්තිම අකුරත් කතා කරලා වචන ලියන්න ලෑස්ති වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.